මගේ නිෂ්පාදන වර්ග තමයි MK Products කුළුබඩු. දැනට මම කුළුබඩු වර්ග 25ක් විතර වෙළඳපළට නිකුත් කරලා තියෙනවා. මුළු ලංකාව පුරාම මගේ වෙළඳ කුටි වලින් ලබා ගන්න පුළුවන්. මේ හැම දෙයකටම ගොඩාක් මට රුකුලක් වුණේ විධාත මධ්‍යස්ථානයේ. ඒක ඒ කියන්නේ කොරෝනා කාලෙදි තමයි මම රට වැටලා ඉන්න කාලේ. ඉතින් පවුල් ඒකකවල ගොඩාක් ප්‍රශ්න තිබ්බා, මුදල් අගහිකකම්. මේ වගේ අවස්ථාවේදී තමයි මට හිතුනේ මහත්තයාගේ පොකට් එකෙන් අරන් අපි ජීවිතේ ගෙවන්න පුරුදු වෙලා තිබ්බේ. ඒකෙන් අත්මිදිලා මේ අපි අපේම ව්‍යාපාරය පටන්ගෙන දිරිය කාන්තාවක් වශයෙන් සමාජයටත් ආදර්ශයක් දෙන්න ඕනේ කියලා තමයි මම විධාත මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා මාස 6ක Zoom meeting එකක් කරා. ඊට පස්සේ තමයි මැෂින් ටික අරගත්තේ. ඒවටත් මට ගොඩාක් උදව් කරේ විධාත මධ්‍යස්ථානයෙන්. පළවෙනි මැෂිම ගත්තෙත් විධාත මධ්‍යස්ථානයෙන්. ඊට පස්සේ දැන් මට මැෂින් දෙකක් තුනක් තියෙනවා. ඒ හැම දෙයකටම විධාත මධ්‍යස්ථානය මට උදව් කරා. ඒ අරගෙන තමයි මම අර පුහුණුවත් අරගෙන තමයි මෙච්චර දුර ගමනක් ආවේ. දැන්ට මගේ ව්‍යාපාරයට අවුරුදු 6ක් මේ දෙසැම්බර් වලට සම්පූර්ණ වෙනවා. ඇත්තටම මම හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ හොඳ දෙයක්, හොඳ ප්‍රොඩක්ට් එකක් මිනිස්සුන්ට දෙන්න. ඒකෙන් මගේ සෞඛ්‍යය රැකෙනවා වගේ මම හිතන්නේ ඒ ගන්න පාරිභෝගිකයා ගොඩාක් තෘප්තිමත් වෙනවා. අනික නිරෝගී සම්පන්න වෙනවා. අනික මාත් එක්ක ගොඩාක් සුවදයි පාරිභෝගිකයෝ. එතන තමයි වර්ණාකම තියෙන්නේ. මොකද මං අද මෙතන නෑ පාරිභෝගිකයා නැත්තම්. ඒ හින්දා හැමදේම මම සෝදලා දෙන්න. දැන් අපි මිරිස් කියලා ගත්තොත් මිරිස් එකේ නැටි කපනවා. නැටි කපලා ඔක්කොම කළා තමයි හොදලා ඊළඟට ට්‍රේස් වල දාලා වේලලා තමයි මැෂින් එකට දාන්නේ. මස් කරිය තත් පරිශකාරන් තියෙන්නේ මේ හැම එකටම. මස් කරිය වර්ග 25ක් අඩංගුයි. ලුණු ගම්බිරිස් ඔක්කොම දාලා හදලා තියෙන්නේ. දැන් ගන්න මේ උයන කාන්තාවට තියෙන ඒකට ලුණු ටිකක් මිශ්‍ර කරා. ඒක සීසන් වෙන්න තියලා ටෙම්පරාදුවට දාලා අඩු ගින්දරේ වහලා තිබ්බාම හොඳ රසයට මේ දරුවන්ටත් කන්න දීලා නිරෝගී සම්පන්න වෙන්න පුළුවන්. අනික කහ තියෙනවා. ඒ කහ එක සාමාන්‍ය මම නම් උදේට පුරුද්දක් වශයෙන් කහ, කුරුදු කුඩු, උළුහල් කුඩු, ගම්බිරිස් කුඩු හතරම චුට්ට දාලා උණු වතුර දාලා පෙරලා බඩ බොනවා. ඒ සේරම දේවල් සෝදලා තියෙන්නේ. ඒ ඉඳන් අත උළුහල් හරි මිනිස්යන්ගේ ශරීර සෞඛ්‍ය රැකෙනවා. කොලෙස්ටරෝල්, සීනි, ඊළඟට අපි කන තෙල් ඒ පුච්චන ගොඩාක්. අනික ඒ හැම දෙයකටම දිව්‍ය ඖෂධයක් වගේ තමයි අපේ කුළුබඩු කියන්නේ. මේ ජූලි මාසයේ තියෙනවා මේ විධාත මධ්‍යස්ථානය මගින් පවත්වන සෙත්සිරිපාය පොලක්. ඒකට සියලු දෙනාටම සහභාගී වෙන්න පුළුවන්. තත්ත්ව පරීක්ෂණ තියෙන හොඳ ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන්. ඒන් ගොඩාක් ආදර්ශයක් ගන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙන්න විධාත මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධ වෙන්න.